ඔන්න දැන් ඉතින් රාජුගේ අම්මා කියනවා මම්මයි පුතාට හොඳ එළිය ගෙනල්ලා තමයි බලන්නේ. බලන්නකෝ මොකද කරන්න කියලා හිතන් දැන් රාජුගේ අම්මට ගොඩක් තරහා කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කොහමරි මේ වෙලාවේදී මම දැන් පුතා බලන්න එක්ක යන හොඳනකට කියලා කියනවා රාජුගේ අම්මා වෙලාවේදී කොහොමද දැන් ඉතින් මේ පරි කෝල් කරනවා නිතිරිස් කියනවා මටත් මේ මනමාලයක් බලන්න දෙනවා මම මේකටම ඉන්න මට එටලාවක් නැහැ ඊටසේ මේ පරිට කියන්නේ නිති කොහොමද දැන් ඉතින් වික්‍රම්ට මෙසේජ් එකක් එනවා විශාල් මේ තමයි අපේ අක්කා බඳින්නේ මනමාලයා කියලා මෙසේජ් එකක් එනවා ෆෝන් එකට වික්‍රම් මොකද්ද මෙසේජ් එක කියලා හිටන් බලද්දි රාජිගේ ෆොටෝ ගත්තා මම මේකේ එවලා තියෙන්නේ නිතිගේ මල්ලි ඊට පස්සේ දැන් ඉතින් පොඩ්ඩක් අප්සෙට් බලනවා මේ මනමාලයා දිහා පොඩ්ඩක් දැන් ඉතින් මෙතනදී නිති කොහොම හරි තේ එකක් අරන් හිටා මනමාලයා ගාවට යනකොට හදනන කෙලිම තේක මනමාලයාට හලන්න. මොකද නිති දන්නේ කවද මනමාලයා කියලා එකපාරට දැන් තේක ගිහින් හිටා මනමාලයාට තේක හලනවා. ඊට පස්සේ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අන්න ඉතින් හිරුණ පස්සේ තමයි දකින්නේ මේ එයා රාජීව් කියලා. ඊට පස්සේ දැන් ඉතින් නිතිට හිතා ගන්න බෑ මේ රාජීව් දෙකට පස්සේ නිති නිකන් බයක පාර බුදුමිලාගේ රාජීව් දිහා බලන් ඉන්නවා. රාජීව් නිති දිහා ස්පීරිලා බලාගෙන ඉන්නවා. දැන් කොහොමද දෙන්නම බලාන ඉන්නවා එක බලාන ඉන්නවා. කොහොමද දැන් ඉතින් මේ නිතිට දැන් ඊට පස්සේ කොහොම හරි නිති එක්කන් හිට රාජීව්ට එඳමක් දෙනවා එනගන්න කියලා. ඊට පස්සේ ඒක දැන් ආවට පස්සේ දැන් නිතිට හොඳටම හිනා මේ රාජීව් දැන් අපු වෙන බෑකට පස්සේ ඒකට නිකන් චාර්ලි චැප්ලින් වගේ තොප්පියක් දාලා කෝට් එකක් අරගෙන තමයි ඉන්නේ මේ වෙලාවේදී රාජීව්. නිති දැන් හොඳටම හිනා වෙනවා. රාජීව් ඉතින් නිති දිහා බලාගෙන හිනා වෙනවා. නිති දෙන්නත් එක්ක ගොඩක් හිනා වෙවි ඉන්නවා මේ වෙලාවේ කොහොම හරි මේ වෙලාවෙ මෙතන නිතිගේ මල්ලිත් ඇවිල්ලා බලලා යනවා හිනා වෙලා. ඊට පස්සේ කොහොමද රාජීව් ඉතින් නිති දිහා බලාගෙන ඉතින් මොකද හිනා වෙනවා කෝලම් කරනවා. ඒ විදිහා බලාගෙන දෙන්න රාජීව් හිනා වෙනවා නිතිත් එක්ක. කොහොම හරි මේ වෙලාවේදී රාජීව්ට කොහොමද නිති ගැන තමයි හිතාගෙන ඉන්නේ රාජීව් පරිට මොකක්ද දන්නේ බලමු අපි හෙට